ඔය ඉස්සල්ලාම ඔය ප්‍රොජෙක්ට් එකේ ටෙම්ප්ලේට් එකක් විදිහට පාවිච්චි කරන ඕනේ ෆුටේජ් ටික ඔක්කොම ගන්න ඕනේ. මේක තමයි මම පාවිච්චි කරන යන ටෙම්ප්ලේට් එක. ටෙම්ප්ලේට් එකේ තියෙන ඕනේ ඒවා ටික තමයි මේ දෙක. මම නිකන් එක්සැම්පල් එකට ගන්නෙ. මේ call to action දෙකක් තියෙන්නේ. like and subscribe එක. ඊට පස්සේ ඒ වගේම end screen එක යන like and subscribe. ඊට පස්සේ මේක තමයි green screen එක ගැලවෙට පස්සේ commentary කරන මනුස්සයාගේ background එක. මේ තුන තමයි mostly use වෙන්නේ. ඒක නිසා තමයි මේක පාවිච්චි කරන්න යන්නේ. සුළු දෙයක් තියෙනවා file ගිහිල්ලා project manager යන්න ඕනේ. ඊට පස්සේ මෙතන sequences තියෙනවා මේ example එක sequence එකක් තියෙනවා ඒක select කරා ඊට පස්සේ මෙතන exclude unused clip ඔයාලට ඕන නැති clips තියෙනවනේ ඒවා අයින් කරන්න කියලා කියන්න පුළුවන් ඒක ඕනේ නැහැ ඒ ටික මම මේ කොහොමත් click කරලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලට ඕන project template එක කියලා save වෙන්න ඕන තැන දෙනවා අපි අලුත් folder එකක් හදමු he project template කියලා ඊට පස්සේ ඒක select කරනවා ඊට පස්සේ ඕකේ දෙන්න තියෙනවා. එතකොට එයා ගිහලා ඒක දැන් project template එකකට save කරලා තිනවා. මම ඔයාලට පෙන්නන්න ඒ folder එක. මේක තමයි folder එක ඔයාලට පේන්න ඇති. මේක ඇවිල්ලා save කරන් ඉන්නවා. මෙතන දැන් තියෙනවා මේ අරන් ඉන්නවා මේ අපි save කරගත්ත assets ටිකත් මේ තියෙනවා මෙතන background එක ඊට පස්සේ call to action දෙක තියෙනවා. මේක double click කරපු ගාම මේක automatically එකපාර යනවා. ඔයාලට දැන් වීඩියෝ එකක් කරලා හදන්න යනවා නම් ඒක double click කරලා මේකේ තියෙන copy කරලා paste කරන්න විතරයි තියෙන්නේ. ඕවා project template එක හදන්න Premiere Pro ඇතුලේ ඔයා මොකක්ද ටැග් ගාලා ගන්න තන අපිට subscribe වෙලා support එක දෙන්න. ජය වේවා.